අද මං යන්නේ ගෙදර තියෙන ಜಾති පාවිච්චි කරලා දුම් බෝම්බයක් හදන්න. වෙන විදිහකට කිව්වොත් ස්මෝක් ෆ්ලෑර් එකක් හදන්න. ඔව් අද අපේ එක්ස්පෙරිමන්ට් එක තමයි ගෙදර තියෙන ගිනි කූරු හදුම් කූරු වගේ දේවල් පාවිච්චි කරලා ස්මෝක් ෆ්ලෑර් එකක් හදන්න. ඉතින් ඔයා ස්මෝක් ෆ්ලෑර් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් මම මේ වීඩියෝ එක ඉස්සරහදී අනිවාර්යෙන් කියලා දෙන්න. මේ වීඩියෝ එක බලා සතුටු වීමට පමණයි. ගෙදරදී try කරන්න නම් හදන්න බෑ සුද්දා. ඉතින් මුලින්ම මේ වැඩේ කේසින් එක විදිහට මෙන්න මේ කාඩ්බෝඩ් බටේ මම පාවිච්චි කරනවා. මේ බටේ එක පැත්තක් අපිට සීල් කරගන්න වෙනවා. ඉතින් ඒකට මම මෙන්න මේ වගේ කඩදාසියක් අරගෙන ඒක ගුලි කරලා ඒක මේ බටේ ඇතුළට දාලා හොඳට සීල් කරගන්නවා. ඉතින් තව ටිකක් හොඳට සීල් වෙන්න මම මෙන්න මේ වගේ ස්ක්‍රූප්පුණියක් අරන් මෙන්න මේ කොළ ගුලිය තව ටිකක් අද කරනවා. ඒ වගේම අවසානයේට මම මේකට හොට් ග්ලූ දාලා මේක සම්පූර්ණයෙන් සීල් කරගන්නවා. ඉතින් අද මේ වැඩේ මගේ ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට මම ගිනි කූරු පාවිච්චි කරනවා. ඒ නිසා මම ගිනි කූරු පැකයක්ම අරගෙන ආවා. ඉතින් මේ ගිනි පෙට්ටි ටික දැක්කම මට ඩොමිනෝ එකක් හදන්න එන ආසාවක් ආවා. ඉතින් මේ තියෙන්නේ අන්න ඒක තමයි. මේකේ අන්තිමට වෙන දේ නම් ඔයා බලන්නම වටිනෝ. ඒ නිසා මේ වීඩියෝ එකේ අන්තිම තප්පරේ වෙනකන් අනිවාර්යෙන් රැදිලා ඉන්න. ඉතින් මම මෙතෙන්දි කරන්නේ ගිනි කූරේ තියෙන හිස කොටස වෙන් කරගන්නවා. ඉතින් මේ හිස කොටස තමයි අපේ වෙඩි බෙහෙත් විදියට වැඩ කරන්නේ. ඊට පස්සේ මේ විදියට ගලවගත්ත ගිනි කූරු හිසවල ටික මම මෙන්න මේ විදියට තව ටිකක් කුඩු කරගත්තා. මෙතෙන්දි මම ස්මෝක් ෆ්ලෑර් එකේ ස්මෝක් එක හදන්න පාවිච්චි කරන්නේ හදුන් කූරු වල තියෙන මෙන්න මේ කොටස. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ විදියට ඉරට්ටෙන් මෙන්න මේ ටික වෙන් කරගත්තා. 1 million zillion jillion dillion cotillion times later. ඊට පස්සේ අර ඉස්සෙල්ලා වෙන් කරගත්ත ගිනි කූරු මෙව්වයකටම මෙන්න මේ හදුන් කූරු මෙව්ව ටිකක් දාලා මිශ්‍ර කරගන්නවා. ඔන්න ඔය අතර වාරේ මෙන්න මේවා අපේ ගෙදර තිබිලා හම්බුණා. මෙන්න මේවට කියන්නේ සාම්බ්‍රාණි කියලා. අර දුම් අල්ලන්න පාවිච්චි කරන්නේ. ඉතින් ස්මෝක් එක වැඩි වෙන්න කියලා මම මෙන්න මේවා ටිකකුත් මිශ්‍ර කරගත්තා. ඊට පස්සේ මම මේ අනම්මන එක එක ಜಾති දාලා හදාගත්ත මෙන්න මේ මිශ්‍රණේ කේසින් එක ඇතුළට දාලා ඊට පස්සේ ෆියුස් එක විදිහට පාන්න රචිනයකින් ගලවගත්ත මෙන්න මේ කෑල්ලත් හයි කරලා අන්තිමට සෙලෝ ටේප් එකක් අරන් මෙන්න මෙහෙම උඩ තියෙන ටික හැලෙන්නේ නැති වෙන්න සෙලෝ ටේප් ටිකක් ගහගෙන වැඩේ ලස්සනට ඉවර කරා. සෝ මෙන්න මේ විදිහට තමයි ෆයිනල් ප්‍රොඩක්ට් එක දැක් ගන්න පුළුවන් උනේ. ඊට පස්සේ පුන බලා හිටපු අවස්ථාවට කලින් මම කියන්නම් ස්මෝක් ෆ්ලෑර් එකක් කියන්නේ මොකක්ද කියලා. හිතනවා කැලේකට යනවා මිලිටරි මිෂන් එකට ගිහලා මිෂන් එක කම්ප්ලීට් කරලා ඔයාව අරන් යන්න කියලා හෙලිකොප්ටරේට ඔයා ඉන්න තැන සංඥා කරන්න මෙන්න මේ ස්මෝක් ෆ්ලෑර් පාවිච්චි කරනවා. ඒ වගේම හිතනවා යනවා හයික් එකක් ගිහලා ඔයා අතරමං වෙනවා. ඊට පස්සේ ඔයාගේ රෙස්කියු ටීම් එකට ඔයා මෙතන ඉන්නේ කියලා දැනුවත් කරන්නත් මෙන්න මේ ස්මෝක් ෆ්ලෑර්ස් පාවිච්චි කරනවා. දැන් අපි බලමු අපේ ස්මෝක් ෆ්ලෑර් එක ඇත්තටම වැඩ කරනවද කියලා. මුලින්ම මම මේ ස්මෝක් ෆ්ලෑර් එක මෙන්න මේ වගේ ප්ලැට්ෆෝම් එකක හයි කරගෙන ඊට පස්සේ මේකේ ෆියුස් එක පත්තු කරනවා. හැබැයි පළවෙනි අවස්ථාවේ ෆියුස් එක නම් පත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ මම දෙවෙනි අවස්ථාවේ ගිනි කූරක් පාවිච්චි කරලා පත්තු කරනවා. එතකොට මෙන්න මේ වගේ තමයි දැක් ගන්න හම්බුනේ. ඉතින් ඔයා දකින්න ඇති මෙන්න මේ එක්ස්පෙරිමන්ට් එක මෙච්චර අන්ප්‍රෙඩික්ටබල් හින්දා තමයි මම ඔයාට මේක try කරන්න එපා කියලා කිව්වේ. ඉතින් ඔයා මේ වගේ එක්ස්පෙරිමන්ට් වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යෙන් අපිව subscribe කරලා like කරලා share කරලා අපිත් එක්ක set වෙලා ඉන්න. තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාට සුබ දවසක්.